last night වැහි වැහැලා තනක් water. Sir, I fell අරාගලෙන් ඊයගලට. One of my Dhanishpal cutters broke. Oh, I still කැක්කුම්. තාත්තලගේ ආදරේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් ඔබ තාත්තෙක් වුණ දවසට විතරයි. පුතෙක් ගැන තාත්තෙක්ගේ තියෙන ආදරේ තාත්තගේ හිත ඇතුලේ මිසක්කා පුතාගේ හිතේ රඳන්නේ නැහැ. පුතා තාත්තෙක් වුණ දවසට තමයි පිතුසෙනෙහ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ආච්චි මේ මිගලව බසස් කොහෙද යන්න ගහන්නේ නේ? ආන්ටිටත් මල පැන්නලු. යකෝ මේක දාලා මේ මිගලව බසස්ද? මිගලව බසස් ගහන්නේ අන්නර ගසස් යන. Adverb phrases starting with be. You know, a phrase is a group of words, right? Without a subject and a predicate of its own. වාක්‍යංශයක් කියන්නේ ඒ තමයි තුක්තයක් සහ ආඛ්‍යාතයක් නොමැති නිකම්ම නිකන් ගලාගෙන යන වචන සමූහයක්. Phrase is just a set of related words. It doesn't have subject and a predicate of its own. වාක්‍යංශයක උක්තයක් ආඛ්‍යාතයක් නැහැ. වාක්‍යංශයක් නිතරම වචන දෙක තුනක එකතුවක් විතරයි. ඒගොල්ලන්ට තනියම නැගිටින්න බෑ. ඒගොල්ලන්ට පැහැදිලි අර්ථයක් දෙන්න බෑ. ඒගොල්ලෝ නිකන් just ඒගොල්ලෝ floating value එකක් තියෙන පාවින වටිනාකම. ඔහේ පාවි තියෙනවා. ඒගොල්ලන්ගේ ඩියුටි එක ප්‍රධාන වාක්‍යයකට සම්බන්ධ වුණයි පස්සේ තමයි ඩිසයිඩ් වෙන්නේ. සමහර වාක්‍යංශ තියෙනවා ප්‍රධාන වාක්‍යයකට සම්බන්ධ වුණයි පස්සේ adjective එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. සමහර වාක්‍යංශ තියෙනවා ප්‍රධාන වාක්‍යයකට සම්බන්ධ වුණායින් පස්සේ adverb එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. සමහර වාක්‍යංශ තියෙනවා ප්‍රධාන වාක්‍යයකට සම්බන්ධ වුණායින් පස්සේ noun එක කාර්යභාරය ඉෂ්ට කරනවා. ඒ නිසා අපි phrases වල study කරලා තියෙනවානේ. We have already studied that there are three kinds of phrases, namely noun phrases, adjective phrases and adverb phrases. So this is the very lesson that we are going to talk today. දද කතා කරන්න යන පාඩම තමයි මේක. මොකද්ද? Adverb phrases starting with be. දැන් adverb එක කියන එක ඔයගොල්ලෝ හොඳටම දන්නවා, right? An adverb is a word used to describe a verb. ක්‍රියා විශේෂණයක් කියලා කියන්නේ ක්‍රියාපදයක් විස්තර කරන පදයක්. So when asking for questions out of the main verb by using when, where, how, why, when, where, how, why කියන ප්‍රශ්න හතර දාලා වාක්‍යයේ ප්‍රධාන වාක්‍යයේ ක්‍රියාපදයෙන් ප්‍රශ්න හතරක් අහනකොට උත්තරයක් આવුත් ඒක මොකද්ද? ඒක ඇඩ්වර්බ් එකක්. තේරෙනවද මං කියන එක? එතකොට ඒ ඇඩ්වර්බ් එකක් ලෙස තනියම ලැබෙන උත්තරය තියෙනවනේ. දැන් උදාහරණයක් වශයෙන් මම කියනවා she speaks fluently. කොහොමද කියන්නේ? she speaks fluently. ඇය කතා කරනවා චතුර ලෙස. එතකොට ඇය කතා කරනවා චතුර ලෙස කියන වාක්‍යයේ මේ චතුර ලෙස කියන වර්ඩ් එකෙන් විස්තර වෙන්නේ ඇය නෙමෙයිනේ. ඒක තේරෙනවද ඔයාලට? ඇය නෙමෙයි. කතා කරනවා කියනවා විස්තර ගන්න හරි. ඒ කතා කරනවා කියන එක verb එකක්. ඒක ක්‍රියාපදයක්. එතකොට ක්‍රියාපදයක් විස්තර කරන පදයක් මොකද්ද? ක්‍රියා විශේෂණයක්. Very good. ක්‍රියා විශේෂණ mostly end in ly. ක්‍රියා විශේෂණ වැඩිපුරම අවසන් වෙන්නේ මොනවා කරුවනින්ද? ly වලින්. ඒ ly වලින් අවසන් වන ක්‍රියා විශේෂණ හදාගන්නේ adjectives වලින්. දැන් honest කියන අවංක, honestly කියන අවංක ලෙස. clever කියන දක්ෂ, cleverly කියන දක්ෂ ලෙස. අන්නේ format එක ඒ beginning එක අපි දැනගන්න ඕන. එතකොට nothing. පැහැදිලිද? right. එතකොට she speaks fluently. ඒ චතුර ලෙස කතා කරනවා. එතකොට මේක ඇඩ්වර්බ් එක මොකද පුතා? fluently. චතුර ලෙස. අපි අහුවොත් මේ speaks how, when, where, why කියලා how කියන ආන්සර් එකක් එනවා. මොකක්ද ආන්සර් එක? fluently. චතුර ලෙසනේ. ඒක single adverb එකක්. which ends in ly. ly වලින් අවසන් වන තනි adverb එකක් ඒක. Then we can extend this. අපිට මේක දිගුවක් කරන්න පුළුවන්. by using a phrase. replacing the phrase instead of මොකද්ද? fluently. fluently කියන වචනේ වෙනුවට අපි දානවා phrase එකක් මෙහෙම. උදාහරණයක් මම කියන්නේ සපාඩ පටන් ගත්තා. She speaks in a fluent manner.
දැන් fluently කියන adverb එක තියෙනව නේද? ඒ තනි adverb එක ඕනනම් adverb phrase එකක් කරගන්න ඒ adverb එක ඩොංගාල adjective එකක් කරලා එයා ඉස්සරහින් in දාගන්න. අගින් manner දාගන්න. the cleverly කියලා තිබ්බොත් clever කරලා in a clever manner කරන්න. honestly කියලා තිබ්බොත් honest කරලා in an honest manner කරන්න. ඒ වගේ fluently කියන එක මොකද අපි කරන්නේ? in a fluent manner. understand? පට්ට ලේසි. අවශ්‍ය වෙන්නේ focus වෙන්න ඕන හරියට. grammar එක ඔය ලොකු වාක්‍යනේ. දැන් ඔය වගේ වාක්‍යයක් කතා කරන්න නැතුව ඇත්තටම there is no use of learning English. හරිද? according to my point of view මගේ දැනුමට අනුව මම නම් හිතන්නේ ඔහොම වාක්‍යයක් කියාගන්න ඕකේ ව්‍යාකරණ ඉදිරි දන්නේ නැත්නම් ළමයාගේ වැඩක් නෑ. ඉතින් ළමයා මේ he doesn't know right? I mean the rightest path of learning English. භාෂාව ඉගෙන ගැනීමේ හරිම පාරය දන්නේ නෑ. That means he gets cheated. ඒ කියන්නේ යාර රැවටෙනවා. එයා නිකන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට ඇත්ත කතාව ඒකයි. රැවටෙනවා. නිකන් මේ පුම්බලන තියෙන්නේ. Understand? There are so called මේක ඇවිල්ලා ඊනියා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. දැන් පාඩම තමයි adverb phrases starting with me. දැන් මේ adverb phrases කියන එක විස්තර කරන්න මේ use කරන starting කියන එකත් මොකද්ද පුතා? phrase එක. මේ adverb phrases කියන එක විස්තර කරන්න මේ use කරලා තියෙන කෑම හරියට phrase එකක්. මේක noun එකක්. ඒ නිසා එයාව විස්තර කරන්න මේ use කරලා තියෙන්නේ present participle phrase එක. මේ present participle එකෙන් පටන් ගන්න phrase එක මෙන්න මේ phrases කියන noun එක විස්තර කරමින් අවසානයේ එයා adjective එක කාර්ය ඉෂ්ට කරනවා. පැහැදිලිනේ? අපි ඒකට යනවා ඉස්සරහට. දැන් අපි ඉන්නේ adverb phrases වලදී. වදන adverb එක කියන්නේ ක්‍රියා විශේෂණයක්. ක්‍රියා විශේෂණ කරන්නේ විශේෂයෙන්ම ක්‍රියාපදයක් විස්තර කරන එක. එයා නාම විශේෂණයකුත් විස්තර කරනවා, තවත් ක්‍රියා විශේෂණයකුත් විස්තර කරනවා. ඒක ඇවිල්ලා more about adjectives and nouns කියන එක අපි ඩිස්කස් කරනවා. been කියලා වර්ඩ් එකක් තියෙනවා. been කියලා කියන්නේ මේ මාර වැදගත් ඈ. මේ බැලුවම ing කැලලක් පේනවනේ. පේනවනේ? ඒ කියන්නේ මේක present participle එකක් නේ. ඒකනේ ඇත්ත කතාව අපි ඉගෙන ගත්ත යථාර්ථය. මේ තියෙන්නේ present participle එක. එහෙනම් මේ ඇවිල්ලා present participle එක තමයි මේ තියෙන්නේ. be කියන verb එක ing කරලා තියෙන්නේ. මේකේ තියෙන meaning එකක් women. එහෙම නැත්නම් හන්දා. මොකද meaning එක? women එහෙම නැත්නම් හන්දා. දැන් මේක අපි use කරනවා එහෙම. been plus මෙයා use කරන්න පුළුවන් විදිය. දානවා මෙතන noun එකක්. ඔයාලා noun is a word used to name a person, place, thing or an animal. Understand? So without nouns you can identify nothing and no one. Understand? නාපද නැත්තම් කිසිම දෙයක් කිසිම කෙනෙක් අඳුර ගන්න බෑනේ. එහෙම noun එකක් මෙතන දානවා. එහෙම නැත්තම් you can use an adjective. නාම විශේෂණයක් දාන්න පුළුවන්. ඒවද adjective එකකුයි noun එකකුයි දාන්නත් පුළුවන්. මොකද ඉතින් noun එකක් මෙතන දානවා නම් ඒක විස්තර කරන්න මේ adjective දාන්න පුළුවන්. මේ structure එකට සමගාමීව මම ලියනවා ගුරුවරයෙක් වීමෙන්. කොහොමද කියන්නේ? ගුරුවරයෙක් වීමෙන්. being a teacher. ගුරුවරයෙක් හන්දා. එහෙමමයි තේරුනේ. ඒ නිසා වීමෙන් හන්ද කියන තේරුම් දෙකක් නෙමෙයි. හරිද? හන්දා දුක වැඩි හන්දා, හිත ළඟ රන්දා, හීනගෙන හින්ද කියලා හින්දු තියෙන්නේ. ඒක වගේ තමයි ලියලා තියෙන්නේ. right? හොඳයි. එහෙනම් being a teacher ගුරුවරයෙක් වීමෙන් නෝ ගුරුවරයෙක් හන්දා. being a teacher ගුරුවරයෙක් හන්දා. right? දැන් මෙන්න මේ being එකට පස්සේ noun එකක් දාලා වාක්‍යයක් ලියමුද අපි? right. පළවෙනි වාක්‍යය තමයි තාත්තා කෙනෙක් වීමෙන් මට වගකීම් සමුදායක් තියෙනවා. මට පට්ට වගකීම් තෝගයක් තියෙනවා තාත්තා කෙනෙක් වීමෙන්.
තාත්තා කෙනෙක් හන්දා. එතකොට අපි ෆස්ට් ස්ටෙප් එකට යමු. තාත්තා කෙනෙක් වීමෙන්. ඔව්. being a right father. මට තියෙනවා. I have. ඔක අපි ඉගෙනන තියෙනවනේ. මට තියෙනවා මට ඉන්නවා. මට දුවෙක් ඉන්නවා I have a daughter. මට කාර් එකක් තියෙනවා I have a car. ඉන්නවා තිරට ඉන්නවා. ඒතර වගකීම් සමුදාය. bulk ඔන්න බඩු. bulk of responsibilities. Being a father. තාත්තා කෙනෙක් වීමෙන් තාත්තා කෙනෙක් හන්දා I have මට තියෙනවා a bulk of responsibilities. bulk කියන පුතා ගොඩක් bulk එකක් ලොකු ගොඩක් bulk එකක් ඒක a bulk of responsibilities වගකීම් සමුදායක් ලස්සනයිනේ a bulk of responsibilities. I have a bulk of responsibilities. මට තියෙනවා වගකීම් සමුදායක්. දැන් මට වගකීම් සමුදායක් තියෙන්නේ ඇයි කියලා මේ ප්‍රධාන වාක්‍යයෙන් අහුවොත් ප්‍රශ්නයක්. ඇයි මට එහෙම තියෙන්නේ? මම තාත්තා කෙනෙක් හන්න right. එතකොට අපි දන්නවා ප්‍රධාන වාක්‍යයේ ක්‍රියාපදයෙන් when, where, how, why කියන ප්‍රශ්න අතර අහද්දී ආන්සර් එකක් එනවා නම් ඒ ආන්සර් එක අනිවාර්යයෙන්ම ඇඩ්වර්බ් එකක්. දැන් එතකොට මේ ඇවිල්ලා තියෙන තනි ඇඩ්වර්බ් එකක්ද? දැන් තියෙන ප්‍රේස් එකක්. මේක දිහා බැලුවම when looking at this you can guess that this is not a sentence. ඔයාලට guess කරන්න පුළුවන් මේක වාක්‍යයක් නෙමෙයිනේ. වාක්‍යයක් වෙන නම් it should have a subject predicate combination නේ. ඒකට උක්තාක්‍ය සම්බන්ධ තියෙන්න ඕනනේ. but being a teacher, being a father කියන එක වාක්‍යයක් නෙමෙයිනේ. ඒකට subject predicate combination එකක් නැහැ. And it is just a phrase which starts with the present participle. So that particular present participle phrase automatically becomes an adverb phrase here. මේ present participle phrase එක නිකම්ම මෙතන adverb phrase එකක් බවට පත් වෙනවා. Mr. Sarat being a අපිට adjective එකකුත් එක දාලා ගමුකෝ. duty conscious father. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ father වෙනුවට use කරන්න breadwinner කියන ලස්සන noun එක. breadwinner means ගෘහමූලිකයා. So Mr. Sarat being a duty conscious breadwinner. සරත් මහත්තයා යුතුයකම් ගැන දන්න duty conscious. එයා ඇවිල්ලා ඒ කරන දේ ගැන මාර මීටරකින් ඉන්න මිනිහෙක්. His duty conscious. breadwinner කියන ගෘහමූලිකයෙක්. කමාවක් දාගන්නවා. හොඳට බලන්න මේක වාක්‍යයක් නෙමෙයි. මේක වාක්‍යයක් නෙමෙයි මේක ප්‍රේස් එකක්. Mr. Sarat being a duty conscious breadwinner. සරත් මහතා යුතුයකම් ගැන දන්න ගෘහමූලිකයෙක් හන්දා. ඔහුට තියෙනවා. එතකොට he has had to මෙන්න බඩු. ඔහුට සිද්ධ වෙලා තියෙනවා. කොහොමද කියන්නේ? He has had to. ඔහුට සිද්ධ වෙලා තියෙනවා. shoulder උර දෙන්න. අපි shoulder ගැන වැඩි යූස් කරන සාමාන්‍යයෙන් උර හිසරනේ. verb එකකුත් තියෙනවා. නාමපදයට අමතරව in addition to the noun there's a verb called shoulder. උර දෙනවා කියලා verb එකක් තියෙනවා. පැහැදිලිද? He has had to shoulder to bulk of responsibilities. පැහැදිලිද? ලස්සනයි වාක්‍යය. සරත් යුතුයකම් දන්න ගෘහමූලිකයෙක් හන්දා.
or සිද්ධ වෙලා තියෙනවා. He has had to shoulder උර දෙන්න. ඒක තේරෙන්නේ නැති සිංහල නිසා ඔබ shoulder උර දෙනවා. To a bulk ගොඩකට of responsibilities. වගකීම් සමුදායකට උර දෙන්න ඕර සිද්ධ වෙලා තියෙනවා. So that is the nature of a father. දැන් සාමාන්‍ය තාත්තලා ඉන්න පුතු විදිහට පොඩ ඇරියස් එකක් තියෙනවනේ ගෙදර. ඒකෙ මේ ලයිට් එක නිමන් නැද්ද? ටැප් එක ඕෆ් ටැප් එක මේක වහන්නේ නැද්ද? ෆෑන් එක ඕෆ් කරන්නේ නැද්ද? මේ ඇඳ හදන්නේ නැද්ද? මේ දොරවල් වහන්නේ නැද්ද? බයික් එක ගෙට දාන්නේ නැද්ද කියලා වාත වෙලා හිටපු පුතේකට ඉන්ටර්විව් ආවා. මිනේ ඉන්ටර්විව් යනකොට ගේට් එක ළඟ ඉඳලාම සම්පූර්ණ අසම්පූර්ණයි ඔක්කොම. ගේට් එක හායි ගාලා ඇරලා බයිසිකල් තැන් තැන් වල නවත්තලා සමහර ඒවා පෙරලිලා. දැන් මිනිහට මතක් වෙනවා ඩඩ්ඩක් ගාලා තාත්තා දීපු ඇඩ්වයිස්. අරගෙන යනවා. පැහැදිලිද? යනකොට ටැප් එකත් ඇරලා. ඕෆ්. ඒක ටැප් එක වහනවා. යනකොට කොරිඩෝ එක දිගේ ලයිට් දාලා. ලයිට් එකත් ඕෆ් කරගෙන යනවා. ඉන්ටර්විව් එකට ගිහින් ඉඳගත්තා පිටිපස්සේ ෆෑන්ස් ඔක්කොම දාලා ඉස්සරහ විතරයි ටික දෙනෙක් ඉන්නේ. ඉතින් ෆෑන්ස් එකත් ඕෆ් කරනවා. ඉන්ටර්විව් එකට ගියාට පස්සේ අහනවා තමුන්ට කවද්ද වැඩ බාර ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒතර පරිපාලන නිලධාරිය තෝරගන්නේ හරිද? සමගි සර්ටිෆිකේට්ස් ටික බලන්නේ නෑ සර්ටිෆිකේට්ස් ඔයාලට ක්වොලිෆිකේෂන්ස් නැත්තම් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න බෑනේ. නිකම් මේ එහෙම ඇප්ලයි කරන්නේ නෑනේ. ඔයාලට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඒ නිසා ඔයාලා මේකට ඇප්ලයි කරන්න. එහෙනම් ක්වොලිෆිකේෂන් නැතුව ඇප්ලයි කරන්නේ නෙමෙයි. කවද්ද වැඩ බාර ගන්න පුළුවන්? එහෙම නෑ තමුන්ට වැඩ බාර ගන්න පුළුවන් කවද්ද? සමගස් තමුන්ට වැඩ බාර ගන්න හෙට පුළුවන්ද? ඔව් පුළුවන් සර්. හරි එහෙනම් හෙට වැඩ බාර ගන්න මෙතන අස්සම් කළ යනවද? එච්චරයි. අනස් දෙකට කඳුළු ඉරනවා උනනවා දෙයියෝ සාකි තාත්තා මෙච්චර දවස් කිව්වේ මේක නේද කියලා. ඕක තමයි ඇත්ත. වර්ධේද මං කියන එක. ඒ හින්දා උඹලා ඔය තාත්තලත් එක්ක දින ඇරියස් අයින් කරගනින්න. තාත්තලගේ ආදරේ මෙච්චරයි කියලා කියන්න පුළුවන් උඹත් තාත්තෙක් වුණ දවසට විතරයි. පුතු සෙනෙහේ පිටු හද තුලම මිස නැත පුතුන් හද තුල නදන්නේ. පුතෙක් ගැන තාත්තෙක් හිතේ ආදරේ තාත්තගේ හිත ඇතුලේ මිසක් පුතාගේ හිතේ රඳන්නේ නැහැ. පුතා තාත්තෙක් වුණ දවසට තමයි පිටු සෙනෙහ කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ. ඒ නිසා සැර පරුෂ තාත්ත ඇතුලේ මාර අහිංසක මිනිහෙක් ජීවත් වෙනවා. ඒ මිනිහා බයයි උඹට කොන්ද කෙලින් තියාගෙන මේ සමාජෙ නැගිටින්න බැරි වෙයිද කියලා. උඹලා හිතනවා නංගිට ආදරේ. අක්කට ආදරේ. මට වලිමයි කියලා. නෑ නංගි අක්කලා දෙනවා පිරිමියෙකුට. උඹේ ගෙදර ගෘහමූලික වෙනවා. ඒ ගෙදර බැඳලා දරුවෝ හදන තාත්තා වුණු උඹට දරුවා නඩත්තු කරගන්න පුළුවන් කොන්දක් නැත්තම් ඒ තාත්තගේ වැඩ. ඒක තමයි තාත්තා බය. තාත්තා හරි බයයි පුතෙක්ට පිරිමියෙක් වෙන්න බැරි වෙයි කියලා. පිරිමියෙක් කරන්න තමයි මේ ගේම් ඉල්ලන්නේ. හැබැයි අපි හිතන්නේ අරියස් එකක්. වලියක්. රණ්ඩු වෙනවා. අඩුපාඩු කියනවා. කොච්චර හරි කියලා. එහෙනම් අම්මත් එක්ක තමයි ලං වෙන්නේ. ඒක ඉතින් අර ඉලෙක්ට්‍රා කම්ප්ලෙක්ස් and castration complex කියලා එකක් තියෙනවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් න්යායට අනුව. නමුත් ඇත්ත කතාව ඕකයි. ඊළඟ වාක්‍යය. කාන්ති මහේශාක්‍ය හන්දා. ඒකේ කාන්ති කියලා කෙනෙක් ඉන්නව නේද? කාන්ති B. now adjective එක vainglorious. ඔන්න බඩු ලස්සනනේ වචනේ. vainglorious මහේශාක්‍ය එන්න උඩ මහ පොළොවේ පය ගහලා නුන් නෙමෙයි. she මේක ප්‍රසන් සිම්පල් නේ ටෙන්ස් එක. එයාලතර උත්සාහ කරනවා කියන්නේ එයාගේ සුපුරුදු ක්‍රියාවක්. she always කියලා අපි දාගමු ඇඩ්වර්බ් එක. හරිද එතකොට? tries හරිද එයාලතර උත්සාහ කරනවා. මෙන්න බඩු tries to බොරුවට මවාපානවා පෙන්නනවා නිකන් pretend. ඔකදා වචනේ.
pretend. හරිද? දැන් නිලාට සල්ලි නැහැ. ඒක නිලා පෙන්නනවා නිකන් සල්ලි තියනවා වගේ. Can't be vainglory. She always tries to pretend to. English වල දක්ෂයි කියලානේ. To be. මොකද මේක adjective එක නිසා මෙතන be verb එකක් එන්න ඕන. To be clever. එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් දෙයියෝ අපිට කියනවා at දාන්න clever එකට පස්සේ. වෙනම දාන්න එපයි කියනවා. clever at මොනවාද? English. කාන්ති been vainglorious. කාන්ති මහේශාක්‍ය එන්න level supercilious. උඩ මහ පොළවේ නම් පය ගහන්න උඩම යන්නේ. හන්දා ඒක නිතරම try කරනවා. She always tries to pretend to be clever at English. The English දන්නවා වගේ පෙන්වන්න try කරනවා. ඔය little knowledge is very dangerous. පොඩ්ඩක් දැනගන්න එක හරි භයානකයි. තේරෙනවද? ඔය ෂෝ එක ගහනවා. දැන් සමහරවල් 아무තු පොෂ් එකක් ගන්න හදනවනේ. ඉංග්‍රීසි ටිකක් දන්නවා කියලා පොඩි පොෂ් එකක් ගන්න හදනවා. දැන් ඔය ඇත්ත කතාවද අපිත් ගම් වලනේ. දැන් අපි ගම් වලනේ. දැන් මේවා ගම්නේ. දැන් ගිරිබාව කියන්නේ ගමක්නේ. මේ ගම් වල ඉපදිච්ච මිනිස්සුද අපි. දැන් අපට සන්ග්ලාස් දෙක දාන්න නැතුව එළියට බහින්න බෑද? ඈ? නිකන් අහන්න. සමහරවිට නාන්නත් බෑ සන්ග්ලාස් දාන්න. උන් ලැට් එක ගන්න සන්ග්ලාස් දාගෙන. ඒක නම් මවාගත්ත පොෂ් එකක්. හරිද? ඒක දන්න මිනිහා දන්නවා. මිනිහගේ වැදගත් දැනුම qualifications ඉගෙනගත්ත දැනුම වැදගත්. තේරෙනවද? ඒක උපාධිය නෙමෙයි. මිනිහගේ ස්කිල් එක. ඒ මිනිහගේ තියෙන නිපුණතාවය. කෞශල්‍ය. දැන් ගම් වල ඉඳලා කොළඹ ගිහිල්ලා ෆැක්ටරිස් වල වැඩ කරපු සමහර නංගිලා හරිද? ගමට එනකොට අඳුරවන්න බෑ. පව් ඉතින් ඒක ඇත්තටම ඒක සමාජ විද්‍යාත්මකයි අය ඒගොල්ලන්ට මොනක් කියලා නෙමෙයි. ඉතින් ඒගොල්ලන්ට අර සෝෂලයිසේෂන් එක නෑනේ. ඉතින් උන්ට ඒ රත්තරන් මාල් ටික ඒ හයි හීල්ස් ඒවා හරි වටිනවා. දැන් ඔය වගේ කියමු එහෙම නංගි කෙනෙක් ගල්ගම ටවුන් ඇවිල්ලා. අපේ ටවුන් එක ගල්ගමුනේ. ගල්ගම ටවුන් එකට ඇවිල්ලා අපිව දන්න ආන්ටි කෙනෙක්ගේ කඩේකට ගිහිල්ලා ඒ ආන්ටි කියනවලු ආන්ටි කවුද? ආන්ටි කන් ඇහෙන්නද? මොකද කන් ඇහෙන්නද? දැන් මේක ඉංග්‍රීසි ඉඳලා වගේ. එහෙනම් පුතේ. ආන්ටි මට අර කේක්ස් දෙක අර ටියුලිප්ස් බෑග්ස් වලට දාලා දෙන්න. අර කේක්ස් දෙක අර ටියුලිප්ස් බෑග්ස් වලට දාලා දෙන්න. හරි. ආන්ටි ඒතර ටොෆිස් දෙන්න. ටොෆිස් දෙන්න. හරි. ආන්ටි දැන් කොහමද ටොෆිස් කියනවා තේරෙනවද? ටොෆි වලට තමයි කියන්නේ. ආන්ටි මේ මිගලා බසස් කොහෙද යන්න ගහන්නේ නේ? මිගලා බසස් ආන්ටිටත් මල පැන්නලු. යකෝ මේකි දානවා මේ. මිගලා බසස්ද? මිගලා බසස් ගහන්නේ අන්නර ගසස් යන. අර මිගලා බසස් ගහන්නේ අන්නර ගසස් යනගෙන කිව්වොත්. එපා වෙද්ද? තේයාගෙන හිටියා ඉවරයක් වෙන්නේ නෑ. ඒ වගේ බොරු ෂෝ ආවන්න යන්න එපා. පැහැදිලිද? ඒක වැඩක් නෑ. ඒක මේ බොරු පැත්ම. දැන් ඔයාලට මම සෙරප්පු දෙයක් ක්ලාස් එකට එනවා. සෙරප්පු දෙකෙන් මාව ඉන්න බෑනේ. බඩ උගන්නන දෙන්නේ මාවම ඉන්නේ. නැද්ද? අය මෙතන ඉඳගෙන මම මේ කිඩ්මිට් ගහලා යද්දාගෙන සංග්ලාස් දාගෙන උගන්න මට පිස්සු වෙයි. ඉංග්‍රීසි සබ්ජෙක්ට් තිතට ආතල් නම් ආතලු තිතට නැද්ද? ඊළඟ වාක්‍ය හාල් මැස්සු ගණන් හන්දා. රයිස් ෆ්ලයිස් නෙමෙයි. රයිස් ෆ්ලයිස් නෙමෙයි. දැන් රයිස් කියන්නේ හාල් ෆ්ලයිස් කියන්නේ මැස්සු. එහෙම ඩිරෙක්ට් ට්‍රාන්ස්ලේෂන් කරන්න එපා. එහෙම මරු බඩු ඉන්නවා. හාල් මැස්සොන්ට කියන්නේ ස්ප්‍රැට්ස්.
රයිස් ෆ්ලයිස් කියන්නේ බද රයිස් ෆ්ලයිස් අපිට අපි ඉගෙන ගන්න කාලේ අපිට මතකයි. දැන් මං අහන්නේ ඔයාලට පොඩ්ඩක් කම්මැලි වගේ හිතන වෙලාවක මම මේ කියන අපිට මතක් කරන්න. හරිද? මේ ඉංග්‍රීසි කියන එක ඉගෙන ගන්න බෑ. පට්ට ප්‍රෙෂර් එකක. ඒක නම් hina වෙලා සතුටු ඉගෙන ගන්න ඕනේ ගුරුවරයාත් එක්ක. දැන් උඹට මම බැන්නට ආදරේනේ. ඒ වෙලාවට කෑ ගහනවා. ඒ කෑ ගහන්න දෙක හදන්න ඕනේ නේද? නිකම්මම කියන්නේ. දැන් නුවරඑළිය හාල්මැස් වර ගණන් කියලා කොහොමද කියන්නේ? ඔරිජිනල් ඉංග්‍රීසි එපා. නුවර එළියට හාල්මැස්සෝ. මුටි කන්නත් ඒ දන්නේ පට උගන්නනවා කියලා. කැන්ඩලයිට් රයිස් ෆ්‍රයිස්. හරිද නේද? හරි කියන්නේ වෙරි. මේ බඩු. Mathematics. Gandhi mathematics kya gana? Candlelight rice price well mathematics. Direct translation. Nuvareli hal messo hariya. Mega kohomada kiyanne? Miharak bana ulaga කියලා ගන්න. බලමු. මිහරක් බාන. බාන කියන්නේ දෙන්නෙක් නේ. අපි දන්නවා 2 Mio rat hot bulls දැන් බඩු හරි ඈ 2 red bulls මියරක් බා එන ගන්නවා එන වලට කියන nail අර මිහින මේ එන nail taking ගන්නවට හරි taking උණගහක් යට under උණ fever කියන්නේ මොකද්ද? 2 red bulls nail taken under a fever tree. නෑ මේකත් එක්තරා ආකාරයක නිර්මාණශීලීත්වයක් තමයි. දැන් මේක හැමෝටම කරන්න බෑනේ. මේක හැමෝටම කරන්න බෑ. දැන් මේ මෙහෙම හොය මේක දාන්න බෑ. දැන් මට මතකයි ඉස්සර ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ. මේ මුවන් පැලස්ස. මුවන් විදුලියේ බොහොම ජනප්‍රිය ඔය විජයරත්න වරකගොඩ වගේ වාර ශ්‍රේෂ්ඨ කලාකරු ඉන්නේ. මුවන් පැලස්සේ සුද්දත් එක්ක දැන් ආරච්චිලනේ විජයරත්න වරකගොඩ තමයි ආරච්චිලට හඩ කවන්නේ. සුද්දා කියනවා Mr. Arachila, you better come to my bungalow this evening. You better come to my bungalow this evening. Okay, sir. කියලා කියනවා පොර. ඔයාද මගේ බංගලාවට එන්න ඕන house. දැන් ආරච්චිලා ගෙදර ගිහිල්ලා ඉන්න මට සිරි වහිනෝ නැති වෙන්න වැස්සක් දැන්. පොර දැන් එන්න try කරලා එළියට බහිනවා. එළියට බහින්න බෑ වතුර ධනහිස් මට්ටමල වතුර මූලෙස්සලා ගිහලා කොහොම හරි වැටෙනවා අඟලකට. ධනිස් පොල් කට්ට ඉවරයි. වෙදගෙදර ගිහිල්ලා කොහොම හරි බේත් ටිකක් ගාගෙන ඇවිල්ලා දැන් ගෙදර ඉන්නවා. සුද්ධ පවෝදා එනවා. Arachila, I told you to come to my bungalow last evening. Why didn't you come? Oh, sorry sir. ගෙදර පටන් ගන්නවා පොර. Last night වෙහි වැහලා තනක්කුවට Last night වෙහි වැහලා තනක්කුවට Sir, I fell අරාගලෙන් නියගලට One of my Dhanush pole cutters broke. I ran up to whether I this home, whether I this not at home. Whether I this Maya at home. This Maya Sandun Kella Urachi Karla on this my Dhanush pole cutter. Oh, I still cackung. මේ සිරාවටම
බලන්න ඒක මාර ආතල් නේද? අපි ආනනේ කාලේ. තාම යනවා මං හිතන්නේ. හරිද? නෑ ජොලි ඉස්සර ටීවී තිබ්බේ නෑනේ. එන රසාස්වාදේ එන්ටර්ටේනින්. අපි ඒ කාලේ මේ වහනවා. හරි රහයි. බට් හිතන්නකෝ දැන් ඒ කාලේ වල ඉංග්‍රීසි ටච් එක දෙන ආපු හැටි. දැන් ඔය අම්මා ගිහලා පුතාගේ ගෙදර අම්මා අස්සර වෙලා පුතා අම්මට සලකන්නේ නැතුව අම්මා තට්ට තනි වෙලා ඉද්දි අම්මා ගිහලා පුතාගේ ගෙදර මොන හරි ඉල්ල ගන්න ඊළඟ මූදීලා මේ වී ටිකක් මනලා ඊළඟ අම්මට මල පැනලා අම්මට කියවනවා කවිය hungry vela I went color sun get මේක මැනලා පැඩි ටිකක් දුන්නයි බෑග් එකට take නොටෙක් දෝ කියලා තෝත් මට ගම් දෝ නොගම් දෝ කියලා සිතුනේ මට මැනලාද සනු මිල්ක් දුන්නේ අයියුට කඩ වාගේ නැද්ද? මොකද්ද? ස්ප්‍රැට්ස්. Being gonna expensive. मिला दिखा है? Adjective expensive ने? Sprats being expensive. මොකද දෙන්නේ? මම තීරණය කළා. Past simple. Everything I body back together. I decided මිලදී නොගෙන ඉන්න නේ. එතකොට don't that then not to buy මිලදී නොගෙන ඉන්න තීරණය කරා. මිල පහළ යන තුරු. මිල පහළ යන කල්. ඒ සිංහලෙන් අපි කතා කරන්නේ එහෙමනේ. මිල අඩු වෙන කල්. තුරු. මිල අඩු වෙන තුරු. Until the price goes down. Until the price goes down.